මාගාවට ප්‍රතිකාර ලබා ගන්න ආවා. ඉතින් මට මතකත් නැහැ මොන මම බෙහෙත් ටික දීලා ඇරියා. අපි අහලා බලමු මේ අම්මගේ දැන් රෝගී තත්ත්වය කොහොමද ප්‍රතිකාරය පස්සේ. ඔව්. මම ඩොගියක තැනක් නෑ මම මෙහින් බෙහෙත් අරන් ගිහින් තෙල් ගෑවේ. බෙහෙත් පැය 6ක් බැලලා ඒක අමතරව ටික ගෑවා. හොඳ සැව්වා. ඒකෙන් මගේ වේදනාවක් නැහැ. මට මේ විදාම දුතුව මාස 6ක් බෙහෙත් කරන්න නිතරම හොඳ කරලා ඇත්තම කිව්වොත් හොඳ වෙනවා සත්‍යයි. මොකද තිබිච්ච වේදනාවේ හැටියට. ඒ වෙනකම් මම ඒකට මේකට පොට්ටක් විතර තමයි කකුල් දෙක හරව ගන්න. ඒක මගේ කැක්කුම නැත්තටම නැති වුණා. අපේ මහත්තයාගේ අතේ අමාරුවක් තිබිලා එයාට ගෑවා. එයාගේ අතේ කැක්කුම අඩු වුණා. ඒ හින්දා තමයි මම කියන්නේ ඉන්න ඕනෙම එන්න මම නොගියපු නොකරපු තැනක් නෑ බෙහෙත්. විඳින්නේ නැති දුකක් නැහැ. ඒක මට දැන් ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ බුදු වෙන්න ඕනේ කියලා. බුදුන් දැක්කලා නිවන් දැක්කම ඇති. අම්මත් මේ ජීවිතේ හොඳට දන් දෙන්න. හොඳට පින් කරගන්න. මේ දෙපා දෙකට පින් සිද්ධ වෙන්න තමයි මේ සංසාරේ අපි මෙච්චර ඇවිදින්නේ. මහා සෑය වඳින්නේ, මහා බෝධිය වඳින්නේ මේ අත් දෙකට පින් සිද්ධ වෙන්න තමයි අපි අපේ ජීවිතේ දන් දී ගන්න. දරුවන්ට උයලා කන්ට දෙන්නේ. මේ ඉන්ද්‍රියට අපි සලකන්න ඕනේ. ග්‍රීස් ගා ගන්න ඕනේ, ඔයිල් ගා ගන්න ඕනේ නේ. වාහනයක් ගෙවුනාම සද්ද ඇහෙනකොට කිරිස් ගානකොට කටස් ගානකොට ග්‍රීස් ගානවා වගේ දනිස්ස කටස් ගානකොට බණ්ඩක්කන් නීතිය උදු කාලා කොල්ලු කාලා අපි ඖෂධීය උදු කරගන්න ඕනේ මොනවාරි නේ. ඒකට ඉනේජී කරන්නේ තෙල් ගානවා කියන්නේ ඔයිල් ගානවා වගේ නේ. බැරිතන පුතා එකන් ගියා මාව මහරගමුට. ඔපරේෂන් එකක් කරන්න ලක්ෂ 15ක් කිව්වා එක දණිසකට. මේමයි අම්මා. දැන් ඔයාගේ ජීවිතේ අනිත්‍ය නැ රෝගී නිත්‍ය නෑ. පෙර පිනකට කැරකිලා මෙහා සංසාර ගමනේ අපිට හම්බෙන හේතුඵල ධර්මයක් නේ. හමුවීම හේතුවක්. ඒ ඵලය හරියට ගත්තම හරියට කරපු නිසා. දැන් මම නියම කරන්නයි මාස 6ක් මේ වගේ කාට්ලේජ් වැඩිලා වයසත් එක්ක ටිකක් කල් යනවා. අපි බෙහෙත් ටික හරියට ටිකක් කරලා නිට්ටාවට වසු වෙලා තවයිට මම පෙන්නනවා.